ඔන්න ගයිස් රැඩිෂන් වැඩේ ඉවරයි. හොටල් එකේ සෙල්ලම ඉවරයි. එහෙනම් දැන් අපිට යන්න තමයි තියෙන්නේ. රයිට් අම්මට සිට බඩු හැලෙනවා. රයිට් පුංචි පොකට් එකට දාගමු ඔක්කොම ටික. ජෙජමැටික් සේරම ටික දාගමු. Benung gak akan duit dan polis keluarga. Right, this is nice. Ini mesti kalau lama, sandi buat tamai, baru banis, bike lock kara. Right, guys. Enang api onna rail para dige otak di petta balu gojak ne guys. Api shape yang super place tamai mi ya. Super place kerjaanne. මේ ගල් දාලා තියන්නේ අපේ කට්ටිය මිනිස්සු දාලා තියෙන්නේ මේ පිහිටි ගල් එහෙම නෙමෙයි මේවා දාන්නේ මේක හේදිලා යනවා මොකද රේල් පාරනේ ළඟ තියෙන්නේ පළප්‍රේමද රේල් පාර සම්පූර්ණ මලකට කාලා තියෙනවා ඉතින් මේ මලකට කන්නේ මේ ලුණු වතුර හින්දාම තමයි ඉතින් බලමු ගල් කිස්සේ ඉස්සේ ඉන්නවද කියලා රයිට් අතරම ඉස්සරහන් ඉන්නවා වගේ ඔයාලට පේන්නේ නැති මේ අර පොඩි ගැජමැටික් කෑලි වගේ තියෙන්නේ ටික ලං කරලා බලමු දෙල්ල කියලා ඉදන්නේ. ඉතින් මෙන්න මේ වයලු ඉස්සෝ ඉන්නවා කියලා කියන්නේ ඉතින් මාළු අල්ලපු ගැජට් එකක් තියෙනවා. අන්න ඉස්සෝ කෙසේ කකුලුවෙක් නම් දිව දැක්කද ගයිස් අන්න කකුලුවා. ඉතින් ගයිස් මෙන්න මේ වගේ view එකක් තමයි තියෙන්නේ. තව ටිකක් හවස් වුණොත් තවත් සුපිරි. ඉතින් ගයිස් අපි චුට්ටක් යන් ඉස්සරහට guys මෙහෙටම මේ අපි බලමු ඉතින් පස්සේ ඔය රේල් පාරවල් ගැනත් මොකද්ද තියෙන මේ ඔක්කොම දාලා තියෙන්නේ රේල් පිහිලි මේ ගෙවිච්චා එහෙමත් නැත්නම් දිරපුවා ඉතින් මේවා guys ඔයාලට පේනවද මේ රේල් පිහිල්ල පොඩි ගැට්ටක් වගේ වෙනම කෑල්ලක් තියෙනවා ඔය වානේ ලේයර් එකක් තියෙන්නේ ටිකක් මැටීරියල් එක පොඩ්ඩක් වෙනස් මේ යකඩම තමයි නමුත් පොඩි වෙනසක් තියෙනවා ඉතින් ඔය ලේයර් එක ගෙවුන ගමන් අයින් කරනවා මේ ඔක්කොම එක මේ බිමටම ගෙවෙනකන් එහෙම දුවන්නේ නැහැ මෙන්න මේ ලේයර් එක යම් ප්‍රමාණයක් අඩු වෙනකන් විතරයි කියන්නේ ඉතින් ඇත්තටම හරිනම් මේ ලංකාවේ යකඩ උණු කරන තැන් තියෙනනේ සරලව කිව්වොත් වාහන සංස්ථාවක් ඉතින් මේ වගේ වාහන සංස්ථාවට මම නම් කියන්නේ මේ රජයෙන්ම මේවා දෙන්න ඕනේ මේවා දීලා මේවා උණු කරලා මේවා වැඩක් ගන්න ඕනේ නිකන් මේ මූදවල් ලයින් නිකන් දිරන්න දෙන එක අපරාධයක් ලංකාවට අපරාධයක් මොකද ලංකාවේ යකඩ හදන්නෙත් නැහැනේ ඉතින් රටින් ගෙන්න නෑ වෙනුවට මෙන්න මේ අයින් කරපු පීල් ටික දුන්නා නම් කොච්චර යකඩ ගන්න පුළුවන්ද ඉතින් ඔයාලට පේන ඇති සම්පූර්ණ මේ ඈතට යනකම්ම මේ යකඩ පිහිලි දාලා තියෙනවා ඉතින් අයින් කරපුවා මේවා මිනිස්සුන්ට ගන්න බෑ අරන් ගිහලා විකුණන්න බෑ විකුණලා ඒ කියන්නේ විකුණලා වුණොත් ඉවරයි ඉතින් යකඩ කඩේකින්ව ගන්න නෑ මේක මොකද පොලිසියෙන් අල්ලනවා මේවා කොහේ හරි තියනවා දැක්කොත් එහෙම ඉතින් මේවා මම නම් කියන්නේ කෙලින්ම රජයේ මැදිහත් වෙලා කෙලින්ම වාහන සංස්ථාවට මේවා දෙන්න ඕනේ. ඉතින් මේ පණිවිඩය අරයි යන්න ඕනේ.